බුදුරජාණන් වහන්සේ තව්තිසාවට වැඩම කරනවා දැක්කහම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ පාණ්ඩු කම්බල සෛලාසනයෙන් නැගිටලා බුදුරජාණන් වහන්සේ දිහාට එනවා. නිකන් නෙමෙයි විශාල දිව්‍ය පිරිසක් පිරිවරාගෙන පෙර ගමන් එනවා. මේ වෙනකොට තව්තිසාවට දෙවිවරු රැස් වෙලා ඉන්නවා 10000ක් සක්වලවල් වලින්. 10000ක් සක්වලවල් දෙවියෝ තව්තිසාවට වැඩලා. ආන් එතනත් සඳහන් කරනවා මේ 10000ක් සක්වලවල් වල දෙවියන්ට මේක සක්වලක තව්තිසාවේ වැඩ ඉන්න පුළුවන් වෙයිද? ඉඩමදි. ආන් ඒ හින්දා දෙවියෝ තමන්ගේ ඇඟ ආපහු කුඩා කරගන්නවා. දෙවියන්ගේ ශරීර හරි ලොකුයි. නමුත් ඊටාම නිහතමානීව ආයෙත් කුඩා කරගෙන සඳහන් කරනවා අයිදි කටු සිදුරක් ඇතුලේ දෙවියෝ 60ක් වැඩ හිටියා කියලා. ඒ තරම් ශරීර කුඩා කරගෙන. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ පිළිගත්තා. අනිත් දෙවියන්ට හිතෙනවා භාග්‍යතුන් වහන්සේ දැන් ඇවිල්ලා වැඩ ඉන්නේ මේ පාණ්ඩු කම්බල සෛලාසනේ. අපරාධේ භාග්‍යතුන් වහන්සේ මේකේ වැඩ හිටියාම ඉතුරු ඉඩට මොනව කරන්නද කියලා හිතෙනවා. ඒ විශාල ඉඩ ප්‍රමාණයක් ඉතුරු වෙයි කියලා දෙවියන්ට හිතෙනවා. මේ පාණ්ඩු කම්බල සෛලාසනේ කොච්චර ලොකුයිද කියලා සඳහන් කරලා තියෙන්නේ. යොදුන් 60ක් දිගයි කියලා සඳහන් කරනවා. යොදුන් 50ක් පළලයි යොදුන් 15ක් උසයි. යොදුන් 60ක් දිගයි යොදුන් 50ක් පළලයි යොදුන් 15ක් උසයි. දැන් ඒතකොට යොදුන් 60ක් දිග ආසනයේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියාම කොයි තරම් ඉඩ ප්‍රමාණයක් ඉතුරු වෙයිද කියන එක තමයි මේ දෙවියන්ට තියෙන සැකය. ඉතින් භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියාම අය තව කෙනෙකුට අතවත් තියන්න හම්බ වෙන්නේ නැහැ. මොකද තියෙන ගෞරවයෙන්. නමුත් භාග්‍යතුන් වහන්සේ අසනේ ළඟට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේගේ අතිරේක සිවුර භාග්‍යතුන් වහන්සේ අරගෙන අර අපි පුංචි පුටුවකට පිරුවටයක් කෙලනවා වගේ භාග්‍යතුන් වහන්සේගේ චීවර ධාතුව පාණ්ඩු කම්බල සෛලාසනයට එළනවා. මුළු ආසනයේම බුදුරජාණන් වහන්සේගේ චීවරයෙන් වැහෙනවා. ඒ විතරක් නෙමෙයි අපි එළන පිරුවටේ පුටුවේ දෙපැත්තට වැක්කිරෙනවා වගේ භාග්‍යතුන් වහන්සේගේ පාංශු කූලය පාණ්ඩු කම්බල සෛලාසනේ වටේට වැක්කිරලා තියෙනවා. දෙවියන්ට හිතා ගන්නවත් බෑ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ ආසනයේ මත වැඩ ඉන්නවා. පින්නතිනි තව කෙනෙකුට ඇඟිල්ලක් තියන්නවත් ඉඩ නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පාණ්ඩු කම්බල සෛලාසනේ කුඩා කළාද? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ මේ ආසනයේ තරමට මහත් වුණාද? ඒ දෙකම වෙන්නේ නැහැ. නමුත් ධානලාභියෙකුගේ ධාන විශේෂ පිළිබඳව අපිට හිතන්නත් බෑ කියලා සඳහන් කළේ නිසා.